අයිබෝන් ඔයගොල්ලන් හැමෝටම. ඉතින් අලුත් අවුරුද්ද සුබ පතන්න චුට්ටක් පරක්කු වෙලා වීඩියෝ එකක් ගේන්න වුණා මගේ කාර්යබහුලත්වයත් එක්ක. මොකද මම චූටි සිහිනයක් සැබෑ කරගත්තා. මම ඉස්සරහට ඔයාලත් එක්ක ඒකත් බෙදා ගන්නම්. ඒ අතරේ බලන්නකෝ මට වෙච්ච වැඩේ. මගේ වගාව සම්පූර්ණයෙන්ම විනාශ වීගෙන වගේ යන තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ මේ දවස්වල තියෙන මේ ගොඩාක් රස්න නිසා. උදේට සීතලත් එක්ක මේ තියෙන දවල්ට තියෙන රස්නය මගේ පැලවලට දරා ගන්න බැරුව ඔයාලට පේනව නේද? කොළ සේරම ටික පිච්චිලා ගිහිල්ලා. මේ පොතොස් වර්ග ඔයාලා හැමෝම දන්නවනේ. සෞම්‍ය පරිසරයක තමයි හැදෙන්නේ. ඉතින් මගේ වගාව එහෙ මෙහෙ වෙච්ච නිසා මට හරියට ඒක නඩත්තු කරගන්න බැරි වුණා. මං කිව්වා අර මගේ පුංචි හීනේ හැබෑ කරගන්න පොඩ්ඩක් ඉතින් මේ පැල ගැන බලන්න මට වෙලාවක් නැතුව ගියා. ඉතින් ඒකෙන් මගේ පැල ටික සම්පූර්ණයෙන්ම පිච්චිලාම වගේ ගිහිල්ලා තියෙන්නේ. මේ පොතොස් වර්ග වලට ඕන හේවණක්නේ. ඉතින් ඉරේලිය වැඩින වෙච්ච නිසා තමයි මෙහෙම කොළ හුඟාක්ම දැවිලා වගේ ගිහින් තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා පොතොස් වගා කරනකොට සෞම්‍ය පරිසර තත්ත්වයක් දෙන්න වග බලා ගන්න ඕනේ. පේනව නේද මගේ වගාවට වෙලා තියෙන දේ. ඉතින් මේ කොළ ටික මීට වඩා ලස්සනට දැන් හැදිලා ඇවිල්ලා තිබුණේ පහුගිය කාලේ වැස්සත් එක්ක. නමුත් දැන් ආපහු ටික කාලයක් යනවා මේ පැල ආපහු හදාගන්න. ඉතින් ඒක නිසා ඔයාලා හැමදාම වගේ සැලකිලිමත් වෙන්න. ඔයාලගේ පැල අනිවාර්යෙන්ම සුදුසු තත්ත්වය යටතේ ගබඩා කරලා ඒගොල්ලන් හදාගන්නකොට ඒ විදිහට තියාගන්න ඔයාලා උත්සාහ කරන්න. බලන්න ලස්සනට තිබිච්ච නියෝන් පැල එහෙම ඔක්කොම දැවිලා ගිහිල්ලා තියෙන්නේ. මේ තියෙන්නෙත් ඒ පැල මම ගෙනල්ලා වාහන වලින් වාද්දී එහෙ මෙහෙ වෙච්ච නිසා මගේ පැල ටික සේරම දැන් පාවිච්චිකට කියන්නේ විකුණන්න බැරි වෙන තත්ත්වයක තමයි තියෙන්නේ. ඉතින් ටික කාලයක් යනවා මේක මට හරියට හදාගන්න. මේ අවුරුද්දේ ඉතින් මෙන්න මේ වගේ පුංචි අකරතැබ්බයකටත් මූණ දීලා තමයි පටන් ගන්න ඕනේ. ඒ වුණාට තවත් සුන්දර සිහිනයක් සැබෑ කරගන්න පුළුවන් වෙච්ච නිසා මේක කමක් නැහැ කියලා හිතෙන තත්ත්වයකට තමයි පත් වෙලා තියෙන්නේ. කොහොම හරි දැන් මගේ බලාපොරොත්තුව මේ ටික ආපහු තිබුණු තත්ත්වයට පත් කරගන්න. ඒ වෙනුවට මම මේ දවස්වල ඒ සඳහා වැඩ කරනවා. ඉස්සරහට මගේ පැල ගැන තවාන ගැන ඔයාලට විස්තර වෙනද වගේම මම අරන් එන්නම්. මගේ මේ YouTube channel එකෙන් ඔයාලා හැමෝම එකතු වෙලා ඉන්න මාත් එක්ක වෙනද වගේම ආදරෙන් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා. ඉතින් කතාවෙන් කතාව කිව්වේ නෑනේ මම හැබෑ කරගත්ත සිහිනය මොකද්ද කියලා. ඒ තමයි අපිටම කියලා පුංචි ගෙයක් අපි හදාගත්තා. ඉතින් මම මේ පැල පෙන්ලා ඉවර වෙලා පෙන්නන්නම් කොහොමද අපි ගේ හදාගත්තේ කියලා. බලන්නකෝ මේ රෝස පිච්ච පැල සතෙකුත් කාලා තියෙනවා මේ ඩිංගට. දවස් කීපයක් වෙනවනේ මෙන්න මේ පැල ගෙනල්ලා මෙතන බාලා. ඉතින් මට මුකුත් කරගන්න බැරි වෙච්ච නිසායි එහෙම වුනේ. මේ තියෙන්නේ අපි හදාගනිපු පුංචි ගෙදර ඉස්සරහ පැත්තෙන් බලද්දී. ඉතින් අපි යමු අපේ ගෙදර බලන්න. මේක ඉතින් තාම වැඩ ඉවර කරලා නැහැ සම්පූර්ණයෙන්. අපි පදිංචියට ආවේ ඉස්සර එක කාමරයක විතරක් වැඩ සම්පූර්ණ කරගෙන. ඉස්සරහට ඉතින් අපි ඔයාලත් එක්ක බෙදා ගන්නම් ඉතිරි වැඩ ටික කරගෙන යද්දි. බලන්නකෝ මෙන්න මේ වගේ පුංචි සාලයක් වැරන්ඩ එකක් තියෙනවා ඉස්සරහම. ඊට පස්සේ මේ පුංචි සාලේ තියෙනවා අපේ මෙන්න මේ විදිහට තමයි අපි හදාගෙන තියෙන්නේ. ලොකුවට අපිට තාම බැහැ ෆිනිෂින් වැඩ ටික කරගන්න බැරි නිසා අපි සාමාන්‍ය විදිහට තමයි පදිංචියට ආවේ. මේක මම ඔයගලන්ට පෙන්නන්නේ පුංචිම හරි හීනයක් තියෙනවා නම් ඔයාලා හැමෝටම ගෙයක් තමන්ගේ කියලා ගෙයක් හදාගන්න පුංචි හීනයක් තියෙන කෙනෙක්ට වැදගත් වෙයි කියලා තමයි මේව කරේ. එල් එකක හැඩයකට තමයි පොඩි සාලේ තියෙන්නේ. ඒ සාලේ එහා කෙළවර පේන්නේ අර
ඕපන් කිචන් එක. ඒක බොහොම චූටියට හදලා තියෙන්නේ. අපිට වියදම් කරන්න පුළුවන් සහ අපේ අවශ්‍යතාවල් වලට විතරක් තමයි මේ ගේ හදාගෙන තියෙන්නේ. ඉදිරියට තව ගොඩක් වැඩ තියෙනවා මේක කරන්න. ඉතින් මම අමතක කරේ නෑ ඉතින් අර මගේ පුංචි ප්‍රාණියෝ ටිකක් ගෙට ගන්නත්. මොකද එයාලා අනිවාර්යෙන් මම යන තැනට එක්කන් යනවනේ. ඒක නිසා පුංචි පුංචි කට්ටිය ටිකකුත් මම ගෙට එක්කගෙන ආවා. අතන ඉතුරු වෙලා හිටපු හොඳ පැල ටිකක්. ඊට පස්සේ මේ පේනාලට තියෙන්නේ අපේ බෙඩ්රූම් එක. එතකොටත් වැඩ සම්පූර්ණයෙන් ඒක ඉවර නැහැ. අපි ජනෙල් එහෙම මේ විදිහට තමයි හදාගෙන කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට කියන්න ඕනේ ඉතින් ඔයාලා හැමෝටම ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ දේ ගැලපෙන මේ දේ කරගන්න පුළුවන් කියලා ඕනකමක් තියෙන කෙනෙකුට පුංචි හරි අත්වලක් වෙයි කියලා හිතලා තමයි මේක මම ඔයාලා වෙනුවෙන් ගේන්නේ. අපිට කියලා ලොකුවට සැපහසුකම් නැතත් හිතේ සැනසීමෙන් ඉන්න තැනක් තමයි අපි කවුරුත් බලන්නේ. ඉතින් හැමෝටම එහෙම දවසක් උදා වෙන්න තම තමන්ගේ හීන සැබෑ කරගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ ගෙදර හැඩ වෙනකොට මම ඔයාලට ඒ විස්තරත් අරන් එන්නම්. ඉතින් මට පුංචි කාමරයක් සහ සාලේ කිචන් එකයි විතරයි දැන් තියෙන්නේ. වොෂ්රූම් පහසුකම් ළඟම තියෙන නිසා අපිට ඒකේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ දැනට. අපි ඒකත් ඉස්සරහට හදනවා. ඉතින් මෙන්න මේ පුංචි මිනි කිචන් එක තමයි මට තියෙන්නේ හැම වැඩක්ම කරගන්න. මේ විදි කිසිම දෙයක් තාම ගෙනල්ලා තියපු තැන්වල හදලා ඉවරයක් නැහැ. ඉතින් මේ වැඩ සේරම ඉවර කරගෙන නිවාඩු පාඩුව ඔයාලත් එක්ක බෙදා ගන්නම්. මගේ පුංචි ගෙදර ලස්සන විස්තර ඉස්සරහට මාත් එක්කම රැඳිලා ඉන්න.